මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවට පැමිණියේ විශේෂයෙන්ම මෙතෙක් මේ ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙච්ච හා වර්තමානයේ බරපතල ලෙස අපේ රටේ ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ කරන ප්‍රධාන ආයතන කීපයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් බාර දෙන්න. මේක පොදු කාරණයක්. මේක රටේ බැරෑරුම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ රටේ මහ ජනතාවට සහ වර්තමානයේ විශේෂයෙන්ම මේ ජනතාවට තොරතුරු ලබා දෙන ජනමාධ්‍ය ආයතන වලට. ඒකේ ප්‍රධානම ආයතන මුල් කරගෙන මේ රටේ ජනතාවට නිසි තොරතුරු ලබා දීම වත්මන් රජයේ මුල් කරගෙන මේ ආයතන විශේෂයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලිසිය මේ රටේ ජනතාවගේ මේ ආරක්ෂාව තහවුරු කරන්න ඉන්න ආයතන. එතකොට මේ ආයතන කරන්නේ ඔවුන්ට අවශ්‍ය විදියට මේ නීති නමනවා. දැන් සාමාන්‍ය වැසියන්ට එක නීතියක්, ඔවුන්ගේ හිතවතුන්ට එක නීතියක්, ඊළඟට රටේ පාලක පන්තියේ පිරිසට තව නීතියක්. අන්නේ හේතුව මත මේ රටේ අපේ දැන් මේ බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ රජයේ ලියාපදිංචි ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සමග ඍජුව කටයුතු කරන මානව හිමිකම් සංවිධානයක්. ඒතකොට මගේ අධ්‍යක්ෂවරුන්ට මානව හිමිකම් කඩවීම වෙනුවෙන් කටයුතු කරන්න ගියාම ඔවුන්ට මේ ඔවුන්ගේ ඒක රාජකාරිය නිසියාකාරව කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට ඒ පිරිස ගණන් ගැනීමක් නෑ. මානව හිමිකම් අධ්‍යක්ෂවරුන් වුණාම ආයතනයේ කටයුතු කරන්න ගියාම ඒ ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරපුවාම ඔවුන්ට හැකියාව ලබා දෙන්න ඕනි අවශ්‍යතාවය සොයලා කටයුතු කරන්න. නමුත් මේ දේවල් මේ ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම මේ පොලිසිය කටයුතු කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සහ වර්තමාන රජයේ පාලක පන්තියට අවශ්‍ය විදියට මේ විදිහට කටයුතු කරලා මේ ජනතාවට නිසි සත්‍ය තොරතුරු ලබා දෙන මාධ්‍ය ආයතන නිහඬ කරන්නවත් මින් ඉදිරියට බෝධිධම්ම මානව හිංසා සංවිධානය මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ඉදිරියේදී මේ පැමිණිල්ල අද ලිඛිතව බාර දෙන්නාවේ සභාපතිතුමාට නැහැ. නමුත් අප ඉල්ලීමක් කරා මේක සභාපතිතුමා අතරම දෙන්න කියලා. මේක අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. මේක පස්සෙන් අනිවාර්යයෙන්ම අපි ෆලෝ කරනවා. අපිට අවශ්‍යයි මේ රටේ මානව හිමිකම් සංවිධානයක් වශයෙන් මේ රටේ මහ ජනතාවට අපේ අවංකභාවයෙන් කටයුතු කරන්න. එතකොට ඒ හරහා අපිට මේ ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කරන්න කටයුතු සිද්ධ කරන්න අපිට අවස්ථාව මගේ අධ්‍යක්ෂවරුන් මේ ඉන්නේ හැමතැනම. මේ රටේම ඉන්න අධ්‍යක්ෂවරුන්. මේ අධ්‍යක්ෂවරුන්ට පොලිසියෙන් තියෙන පිළි නොගන්නා කාරණයක් පොලිසිය මේ මානව හිමිකම් සම්බන්ධ තොරතුරක් දුන්නාම පොලිසිය ගණන් ගැනීමක් නැහැ. දැන් මේ මෑතකදී අපේ අධ්‍යක්ෂකතුමා අනුරාධපුර ළමයින්ට පාර දීම සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට කතා කරපු වෙලාවේදී ඔහුව කැඳෙව පොලිසියට. එතකොට පොලිසිය ඒක ගැන හොයනවා නෙමෙයි ඒ පැමිණිල්ල කර පුජ්‍යලයා කවුද කියලා හොයන්නේ. එතකොට අර ළමයිට වෙන්න ඕනේ හරිය සිද්ධ වෙලා. ඒක නිසා ළමා ආරක්ෂණ අධිකාරියක් තියෙනවා, ළමහා කාන්තාකාර්යංශයක් තියෙනවා. මේ ආයතන නිකන් තියෙන්නේ මහ ජනතාවට පීඩනයක්. පොලිසියට යන මිනිස්සයාට එළියට එනකම් හිතේ පීඩනින් ඉන්නේ. ඒක නිසා මේ සම්පූර්ණම වොයිස් කට් එක සම්පූර්ණම දාන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ රට යම්කිසි තැනකට ගේන්න නම් මේ රටේ සියලුම ජනතාව බුද්ධිමත්ව තීරණය කරලා බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සමග එකතු වෙලා මේ රටේ මේ ජනමාධ්‍යයට හා රටේ සාමාන්‍ය වැසියන්ට කරන පීඩනයේ හිරිහැර මේ මානව හිමිකම් කඩ කිරීම වෙනුවෙන් එකට එකතු වෙන්න පුළුවන් නම් අපි හිතනවා මේක තමයි අපේ ශ්‍රී ලංකාව තුළ ජයග්‍රහණය. මොකද ශ්‍රී ලංකා පොලිසිය කියන්නේ පොදු රටේ මහ ජනතාවට පොදු නීතියක් නම් ඒක සියලු දෙනාටම පොදු වෙන්න ඕනේ. නමුත් ඔවුන්ගේ හිතවතුන්ට, දේශපාලඥයන්ට, කසිප්පුකාරයට, ඊළඟට මත්කුඩු ජාවාරම්කාරයන්ට එක නීතියක්, සාමාන්‍ය දරුවෙක් බයික් එකක ගියත් ඔවුන්ට වෙන නීතියක්. ඒක නිසා මේ රටේ මින් ඉදිරියට මේ බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මේ රටේ තියෙන තුරු මට අපේ සංවිධානයේට මට කොච්චර මඩ ගැහුවත් මේ රටට අවශ්‍ය මානව හිමිකම් සම්බන්ධ
දිගින් දිගටම අපි කටයුතු කරනවා. මේ තව ආයතන තියෙනවා ඉදිරියේදී කටයුතු කරන්න. ඒ ආයතනත් අපි ඉදිරියට මානව හිමිකම් කොමිෂන් එකට ගේනවා. ඉතින් අද විශේෂයෙන්ම මේ මාධ්‍ය ආවරණය ලබා දෙන්න ආපු හිරු මාධ්‍ය ආයතනයට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ හිරු මාධ්‍ය ආයතනය විශාල සේවයක් කරනවා. නමුත් මේ මාධ්‍ය ආයතනයටත් වර්තමාන ශ්‍රී ලංකා පොලිසිය හා මේ රටේ වර්තමාන පාලනය ඔවුන්ගේ හඬ නිහඬ කරන්න කටයුතු කරමින් පවතිනවා. මම අපේ සංවිධානයේ අධ්‍යක්ෂවරුන් සමග නොදුරු දිනකදී හිරු මාධ්‍ය ආයතනයටත් ඇවිදින් ඔබලගේ ආරක්ෂාව වෙනුවෙන් අපි අපේ මැදිහත් වීම අපි සිද්ධ කරනවා. ඒක නිසා සියලුම මේ රටේ යම්කිසි මාධ්‍ය ආයතනයක් ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා නම් එක මාධ්‍ය ආයතනයක් කොන් කරන්න ලැහැත් වෙන්න එපා. එතකොට ඒ ඔබලගේ මාධ්‍ය ආයතන පිරිහීමටපත් වෙනවා. ඒක නිසා හිරුද දෙරණද සිරසද කියලා නෑ. ඔබලා එකතු වෙන්න මේ රටේ ජනතාව වෙනුවෙන්. ජනතාවටනේ සත්‍ය ලබා දෙන්න ඕනේ. මේ සත්‍ය ලබා දෙන්න කටයුතු කරනවා නම් ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ඒ සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලීම කරනවා. මම හිතනවා අපේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේ ජනතාවට පණිවිඩයක් ලබා කෙටි එක. මේ අවස්ථාව තුළ මම කම්බුරුටිය සුගතනන්ද හිමි මේ අවස්ථාව සම්බන්ධ වන්ට යෙදුනේ බෝධිධම්ම මානව අවිහිංසාවාදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විශේෂයෙන් අද වර්තමාන තුළ ලංකාව පුරාම සියලු දෙනාගේම මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන තමයි මේ මානව හිමිකම් ස්ථානට පැමිණුනේ. ඒ නිසා විශේෂයෙන් අපි මෙන්න මේ ලිපිය අදින බාර දෙන්න තමයි මේ ස්ථානට පැමිණුනේ. ඉතින් මේ ලිපිය බාර දුන්නා. ඉදිරියට මේ ලිපිය සම්බන්ධයෙන් මොන වගේ තීරණයක් ගන්නවද කියලා අපි පසුපස ගමන් කරන බව සිහිපත් කරනවා. මේ රටේ මෙතෙක් අපි ගත්තොත් මම අවුරුදු 5ක් මේ සමාජය වෙනුවෙන් නිහඬ සේවයක් කරා. නිහඬ සේවයක් කරන අතරතුර මම විදේශගත ශ්‍රමිකයන් තමයි වැඩිම මේ රටට ගෙන්නෙන්නේ. ඒ වෙලාවේදී මට රාජ්‍ය ආයතන සහ මේ විදේශ රැකියා ආයතන වලින් විශේෂයෙන් ඒ කටයුතු සිද්ධ කරගෙන යනකොට බලපෑම් ආවා. එතකොට මම මේ සමාජ සේවයක් කරන්න කටයුතු කරද්දී ඒ විදේශ රැකියා ආයතන සමග එක්ව වෙලා පොලිසියට කැඳවලා පැමිණිල්ලක් දැම්ම. පොලිසියට යන්න එපා මම. නමුත් පොලිසියට ගිය වෙලාවේදී මට මේ මහ ජනතාව මේ අසරණ වෙච්ච පිරිස වෙනුවෙන් මේ මට පොලිසිය අවස්ථාව ලබා දුන්නා. ඒ මුදලට යට වෙච්ච නිලධාරී. ඒක නිසා මට පොලිසිය කිව්වේ හාමුදුරන්ට අයිති නැති දේවල් හාමුදුර පැත්තකට වෙලා ඉන්න අපි ඒක බලා ගන්නම් කියලා. නමුත් මම තීරණය කළා මම ඊට පස්සේ විදේශ සේවා නියුක්තිකාරයන්සට ගියා. එතකොට මේ විදේශ සේවකේ ඇමති හිටියේ මනුෂ්‍ය නානායකකාර. ඔහුගේ සභාපති තමයි හිල්මි මොහොමඩ්. එතකොට හිල්මි මොහොමඩ් මාව ඒ විදේශ නියුක්තිකාරයන්සේදී මාව වීර කරා. මගේ දුරකථනය පවා ගන්න ගිහින් ඊට පස්සේ තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලපු තොරතුරුත් දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ මේ මං ගැන හොයන්න කටයුතු කරා. එතනදී මම තීරණය කළා මේ සංවිධානයේ මම රජයේ ලියාපදිංචි කරලා මේ රටේ මානව හිමිකම් කියන්නේ මේ රටේ සමස්ත ජනතාවගේ මානව හිමිකම් කඩකිරීම වෙනුවෙන් සමස්ත රට තුල මේ බෞද්ධ මානව විශ්ව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ වශයෙන් පිහිටවලා ගොඩනගලා රටට අවශ්‍ය ප්‍රායෝගික මානව හිමිකම් සංවිධානයක් ඒ තැනට කටයුතු කරලා අපිට මම බලාපොරොත්තු වෙන මේ වසර තුල සක්‍රීයව මේ මගේ අධ්‍යක්ෂවරු සියලු දෙනාම සමග මේ රටේ මේ මානව හිමිකම් ඉදිරියට කඩ කරන සියලු ආයතන මේ මානව හිමිකම් එකට ගෙන්න ඕන. ගෙන්නෝලා මේ රටේ ජනතාවට ඔවුන්ගේ මානව හිමිකම් අයිතිවාසිකම් ආරක්ෂා කරලා දීලා ඔවුන්ගේ දැන් අපි ජීවිත කාලේ යම් කිසි කාල පරිච්ඡේදයක් ගෙවලා අවසන්.
ඒ වගේමයි විශේෂයෙන් මම කියන්න ඕනේ මේ රටේ ආගමික නායකයෝ කියලා පිරිසක් ඉන්නවනේ. අන්නේ ආගමික නායක පිරිස මේ රටේ මහ ජනතාව ගැන නෙමෙයි හිතන්නේ. එතකොට මේ අපේ බෞද්ධ හොයේවා වෙනත් ආගම්වල හොයේවා ආගමික නායකයන්ට වගකීමක් පැවරලා තියෙනවා. ඒ ආගමික නායකයන් නිහඬ වෙනකොට ආගමික නායකයන් පිරිහෙනකොට මේ සමස්ත සමාජයෙන් පිරිහෙන. ඔවුන් වෙනුවෙන් හොයලා බලන්න කටයුතු කරන්න කවුරුත් නැහැ. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට ඇතුළු සියලු ආගම්වල මේ රටේ ඉන්න සියලු ආගම්වල ආගමික නායකයන්ට මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේදී මේ රටේ මේ 20යි 26 වසරේ ඉඳලා මානව හිමිකම් ආරක්ෂා කරන්න අපි පෙළ ගැසෙමු. අපි නිහඬ වෙලා හිටියොත් මේ අනාගත දරුවන්ට අනාගත ලෝකයට මානව හිමිකම් නෙමෙයි ඇති වෙන්නේ. එතකොට මේ සමස්ත රට තුල සිද්ධ කරන මේ මානව හිමිකම් කඩකිරීම දිනෙන් දින වැඩි වෙනවා. පොලිසියට යන මිනිස්සයා පැමිණිල්ලක් දාන්න ඔහු දැඩි පීඩනයකින් ඉන්නේ පොලිසියෙන් එළියට එනකම්. එතකොට මොවුන්ගේ අර යුනිෆෝම් එක හා ඔවුන්ගේ තියෙන බලය පාවිච්චි කරලා අයුතු ලෙස දැන් කුලියාපිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති පහර දීමක් සිදු කරනවා සමාජ මාධ්‍යයෙන් දැකලා ඇති. එතකොට ඒ පුජ්‍යලයට මානව හිමිකම් කඩ කරලා. එතකොට ඒ පුජ්‍යලයට පහර දෙනවා. මේ වගේ මානව හිමිකම් රකින්න බැරි නම් මේ පොලිසිය ඇතුළු මහජන ආරක්ෂක අමාත්‍යාංශය අපිට හිතා ගන්න බෑ මේ රට ඉදිරියට කොයි තැනකටපත් වේද කියලා. අද මේ සමාජ මාධ්‍ය සියල්ලක්ම හසුරවන්නේ වර්තමාන රාජ්‍යයේ පාලකයන්ට උවමනා විදියට. ඒතර හඳුරන්නේ අපේ හඳුරන්නේ මේ සංවිධානයේ අවුරුද්දට ලියාපදිංචි වෙන්නේ 2025 වසරේදී ලියාපදිංචි වෙන්නේ වසර මොකද මට මේ මානව හිමිකම් සංවිධානයක් ගොඩනගන්න ලේසියෙන් බෑ. ඔයතර ෆයින් මාසයේ අධ්‍යක්ෂකවරු මේ රට ලංකාවේ කී දෙනෙක් විතර ඉන්නවද? ලංකාවේ දැනට අපි 30 කීයක් ඉන්නවද? 37ක් ඉන්නවා. ඒතර ෆයින් මාසෙ දෙන්නම දැන් මේ වෙනකොට මේ ලංකාවේ ජාත්‍යන්තර මානව සංවිධාන මම දැන් ලොකු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේක මම දකින්න දේ තමයි මාධ්‍යවේදියෙක් හැටියට සංවිධානවල මුදල් මේ ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ සංවිධාන ගොඩක් දුවන්නේ. හැබැයි මම මෙතනදී දැක්කා මේ පිරිසක් එකතු වෙලා කාන්තා පිරිසක් ඉන්නවා. ඒ අපේ විශ්වාසයක් තියෙනවා බවාන්තික සංවිධානයේ මේ වෙලාවේ රටට යමක් වෙයි කියලා මගේ විශ්වාසය තියෙනවා. මොකද මේ පිරිසක් දිහා බැලුවම අනිත් ආයතන මම මෙහෙම දැකලා නැහැ. අපිට මුදල් අය කියනවත් කරලා නැහැ. ඔව් දැන් අනිත් සංවිධාන වෙලා මම කදින්ම කියනවා අනිත් සංවිධාන වෙලා ආමතුරුනේ අධ්‍යක්ෂකවරු තනතුරක් ගන්න රුපියල් 30-40000ක් ගෙවන්න ඕනේ. ඒක තමයි අපි ඒකට විරුද්ධව කතා කරලා තියෙනවා. ඒතකොට අනිත් සංවිධාන ගොඩක් දත්තම තියෙන්නේ ජාත්‍යන්තර වලින් මුදල් ලබාගෙන ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවල් ඉෂ්ට කර ගැනීම තමයි තියෙන්නේ. ඔබ වහන්සේගේ සංවිධානයේ මම දැක්ක මෙතන මම ආයේ මානව ක්‍රම එකට අපි මේ තැන් වලට එනකටත් මේ එන්න කියන්නේ අපහසුතාවට ලක් වෙන චූතිකයටත් මෙතනුත් මානවිකම් උල්ලංඝනය වෙනවා. ඒක තමයි. හරි මම දකින දේ ඒක තමයි. හැබැයි මේක මම කියන මේ රටට ජාත්‍යන්තර සංවිධාන වලට මේ ස්වයං මාංශත් එක්ක එකතු වෙලා මේ සීරම ජාත්‍යන්තර මුදල් ලබා ගැනීමෙන් තොරව මේ රටට හොඳ මානවිකම් නිලධාරීන් ටිකක් අපි පත් කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ රටේ දූෂිතය මේ පාලනය කරන්න පුළුවන්. පොලිසිය පාලනය කරන්න පුළුවන්. අද අපි දකිනවා පොලිසිය මාධ්‍යවේදියෝ හරහා අපි මේ Facebook page වලින් අපි දකිනවා තමයි පොලිසියට පහර දීම් කරනවා. ඒ වගේ අපි මැදිහත්ලා කතා කරනවා. ඒතකොට මිනිහම් මැරුවක් වරදක් කරත් පහර දීමක් කරන්න බැහැ නීතිය අනුව. ඒක නිසා අපි මේක සියලු දෙනාම මේ රට යහපත් කරන්න අපි සියලුම සංවිධාන එකතු වෙන්න කියලා මම මේ වෙලාවේ අනිත් සංවිධානවලට මම ආරාධනා කරනවා මේ මොහොතේ. මොකද ඒකට හේතුව තමයි අනිත් ජාත්‍යන්තර මානව සංවිධානය දිහා බැලුවම මේ ඔබ වහන්සේගේ සංවිධානයේ මම අදමයි දැක්කේ මේ මොහොතමයි දැක්කේ. ඉතින් මට මේක ඇත්තටම සතුටක් මෙච්චර පිරිසක් කාන්තාවෝ එකතු වෙලා මේ බුද්ධිමත් අය මේ කරන් යන වැඩ පිළිවෙලට මම අගය කරනවා. ඔබ වහන්සේගේ සංවිධාන 7-5ක බුඳලක් ගත්තේ නැහැ කියන එකට මම අනිවාර්යයෙන්ම අගය කරනවා. මම මේ රටට කියනවා මේ රට ගැන කැක්කුම තියෙන මිනිස්සුන්ට මේ අපේ මේ ස්වයං වහන්සේගේ සංවිධානයට එකතු වෙලා අපි මේ රට වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන මේ පවතින රජයට සහයෝගය ලබා දෙමු කියලා මම කියන මේ මොහොතේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ බෝධිධම්ම මානව වින්සා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට බඳවා ගන්න පොලිසියේ සේවය කරලා විශ්‍රාම ගිය හෝ ඊළඟට බන්ධනාගාර දේශපාලනය කරන දේශපාලන සම්බන්ධ වෙනත් මානව හිමිකම් සංවිධානවල කටයුතු කරන කිසිම කෙනෙක් මේ බෝධිධම්ම මානව වින්සා සංවිධානයට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට බඳවා ගැනීම කරන්නේ නැහැ. ඒක ලිඛිතව හා ඒක ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරලා තියෙන්නේ. මේ කාටවත් දීලා නැහැ අවසරයක් මේ ආයතනවල පිරිස බඳවා ගන්න. එතකොට වෙනත් මානව හිමිකම් සංවිධානයක ඉඳලා එනවා නම් ඔවුන් ලිඛිතව අපිට බාර දෙන්න ඕනේ මේ ආයතන වලින් ආයින් වුණා කියලා. මොකද අපේ මේ බෝධිධම්ම මානව හිමිකම් සංවිධානය මම ගොඩනගන්නේ
මේ රටේ සමස්ත ලෝකයේ සුහසක් අසරණ වූ ජනතාව හා මේ ශ්‍රී ලංකාව තුළ ගුණ ධර්ම වලින් පිරි දැහැමි සමාජයක් ගොඩනගන්න. එතකොට ඒ තුළ අර මේ ආයතනවල කටයුතු කරන සෑම පුද්ගලයෙක්ම මානව හිමිකම් කඩ කරපු පුද්ගලයෝ. එතකොට දැන් ඔබතුමාලට වුණත් බයික් එකක ගියොත් ඔබතුමාට වෙන විදියකට සලකන්නේ. ඔහුගේ හිතවතුන්ට වෙන විදියක්. පොලිසියේ නිලධාරීන්ට පුළුවන් ෆෝන් එක කණේ ගහගෙන යන්න. එතකොට සාමාන්‍ය වැසියෙක් ගියොත් එතන දඩයක් ගහනවා. ඔව් ඔක වස්වායින් මම කාරණාවක් මම ඔතනට ආමතුරන්ට එතුරු කරනවා. දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිපාලන විභාගයේ ලියන අය යාළුවෝ පාස් වෙනවා අනිත් අය ඒ අමාත්‍යාංශයට එනවා. හැබැයි යම් කෙනෙකුට රාජ්‍ය සේවකුට වරදක් සිද්ධ වෙලා ඉහළ නිලධාරියෙක්ගෙන් පැමිණිලා ආවට පස්සේ මේක කෙනාටක් ගාලා කතා කරලා කියනවා මේ පැත්තට. මේක අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙන සිද්ධියක්. මම කියන්නේ කලාප වෙල අධ්‍යක්ෂකවරු එතකොට මේ ඉන්න අතිරේක ලේකම්ලා මේ වගේ සාමාන්‍යයෙන් යන්නේ ඩීල්. මොකද අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහලා බැලුවොත් අවුරුදු 2-3 පැමිණිල්ල තියෙනවා. පැමිණිල්ලක් යොමු කරාම ඒ පැමිණිල්ල උන් කියන ආවේ නැහැ කියන එක. හරිද? දැන් මම මේ ළඟ පෙරේද මම ගියා අධ්‍යාපන අමාත්‍යාංශයට. පෙරේද අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාට පස්සේ මානිකම් සංවිධානයට කතා කරාම ඒගොල්ලෝ මේවට උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ගාම අපිට කියනවා ගිහිල්ලා මේ රිසිට් තැපෑල කරපු රිසිට් එක අරගෙන ගිහිල්ලා එතනින් අහන්නලු ගිහිල්ලා මේක කවුරු ආවද ෆයිල් එක තියෙන්නේ කියලා. ඒක අපේ ඩියුටිය නෙවෙයි. හරි ඒකද මම ස්වයං වාසියට කියන මේ ස්වයං වාසියේ ජාත්‍යන්තර මානව සංවිධානයේ ලොකු අපට අවබෝධයක් තියෙනවා. මේකට අපි දැනුම තියෙන මිනිස්සු, ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමකීය නීතිඥාණු මිනිස්සු, පොලිසියේ විශ්‍රාමකීය මිනිස්සු, ලෝයස්ලා මේකට එකතු කරලා අපි මේ රට වෙනුවෙන් අපි ආමන්ත්‍රණ හැමත ආරාධනා කරනවා. පිරිසක් අපි අඩු ගානේ 25000ක පිරිසක් මේ රටේ ග්‍රාම සේවක වසන් තියෙනවා 14000 ගණක් ලංකාවේ. ඒ ග්‍රාම සේවක වසන්මකට 10 දෙනා ගානේ පත්තරෝදී අපිට පුළුවන් මේ මත්ද්‍රව්‍ය ටික බැහැර කරන්න පුළුවන්. මොකද නීරුකම මිනිස්සු ටික නිර්මාණය කරන්න පුළුවන්. වස විස නැති මිනිස්සු ටික ආහාර පාන නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ගියාම ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන්න පුළුවන්. බුදුදහම පැත්ත දියුණු කරන්න පුළුවන්. අපේ මේ එන්න බුදුදහම ආධ්‍යාත්මික පැත්ත ටික දවසින් දවස ඈත් වී යන සමාජයක් තියෙන්නේ. බුදුදහම හා ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගත්තොත් මේ සියලුම පාස්ස විසඳෙනවා කියලා මගේ විශ්වාසයයි. ඉතින් හාමුදුරනේ මම මේ වෙලාවේ තරේ මම ඉල්ලීමක් කරනවා. මේකට අපි 25000ක විතර ලංකාවේ යම්කිසි දැනුම තියෙන නීතිය ටිකක් අපි පත් කරන්න ඕනේ. පත් කරලා ඉවරලා ඔවුන්ට නීතිය ගැන අවබෝධයක් ඇති කරලා දෙන සූම් තාක්ෂණය හරහා නීතිය කියන එක අවබෝධය ඇති කරලා දෙන වැඩ පිළිවෙලක් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ ඉන්න අය අපි අවංක නිලධාරීන් අපි බලාපොරොත්තු වෙනවා මේ මොහොතේ සිට හාමුදුරුවන්ට සම්බන්ධ කරලා හාමුදුරුවොත් එක්ක අපිත් එකතු වෙලා මේ රට වෙනුවෙන් යමක් කිරීමට මමත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ පිහිටවලා තියෙන්නේ පහත සඳහන් අරමුණු සඳහා මේ සංගමේ සංවිධානයේ පිහිටවලා තියෙන්නේ. එතකොට රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඉදිරියේ සිද්ධ වෙන ක්‍රියාදාමයන් මානව හිමිකම් කඩවීම මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවත් සමග හැකීක්මනින් පව් කරන්නේ. මේක අනිවාර්යයෙන් මේ අද බාර දීපේක මම මේ මාසේ ඉඳලා මේ අද ඉඳලා ෆලෝ කරනවා. මම තනියෙන් ඇවිදින් හරි මේක අනිවාර්යෙන් හැකීක්මනින් එළියට ගන්නවා. එළියට අරගෙන ඉවරලා මේ රටේ මහ ජනතාවට නිදහසේ කටයුතු කරන්න. නිදහසේ ජීවත් වෙන්න. මොකද අනාගත දරුවන්ට ලෝකයක් තියෙන්න එපා. ඒ අනාගත දරුවන්ගේ ලෝකය තමයි මේ බෞද්ධ මානව හිංසා ජාත්‍යන්තර මානව හිංසා සංවිධානයේ අරමුණ හා දැක්ම තියෙන්නේ. තාරුණ්‍ය හා ළමා පරපුර. එතකොට මේ වැඩිහිටියෝ කියන පිරිස දේශපාලනයට කොටු වෙලා ඉන්නේ. අපිට ඕන් හදන්න බෑ. ඒක නිසා අපේ සංවිධානයේ දෙවනි කාරණය සංක්‍රමණික සේවකයන් සඳහා ඔවුන්ගේ පවුල්වල සුබ සාධනය. දැන් විදේශ සේවා නියුක්තිකාර්යාංශය තියෙනවානේ. මේ ආයතන මේ අපේ ලංකාවේ අසරණ කාන්තාවනේ අපේ අම්මලා ඊළඟට සහෝදරියෝ වගේ අයනේ. සහෝදරයෝ වගේ තමයි විදේශගත වෙලා මේ රටට යම්කිසි දුක් විඳලා ඔවුන්ට කන්න නැහැ. ඔවුන්ට තාඩන පීඩන හිරියර මෙච්චර දුක් විඳලා ඉවරලා මේ රටට විනිමයක් එවනවා. ඒ විනිමයෙන් කරන්න ඕනේ ඔවුන්ගේ පවුල්වල සුබ සාධනින්. නමුත් මේ රටේ ඒව සිද්ධ වෙන්නේ අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ රට තුළ ඉන්න නිලධාරීන් ඊළඟට ඒජන්සි සමග එකතු වෙලා ඔවුන්ගේ සුබ සාධනය කරගන්නවා. එතකොට මේ දේවල් ඉදිරියේදී මේ ආයතන සියල්ලක්ම මානව හිමිකම් කඩ කරන ආයතන මේ මානව හිමිකම් එකට ගෙන්වනවා. මානව හිමිකම් එකෙන් විසඳුමක් නැත්නම් අධිකරණය දක්වා යනවා. අධිකරණය දක්වා ගිහින් අපි ජෙනීවා මානව හිමිකම් දක්වා මේ පොලිසිය අනිවාර්යයෙන්ම මම මේ මානව හිමිකම් කඩන ආයතන ඇරයි යනවා. මොකද මගේ සංවිධානයේ අධ්‍යක්ෂවරුන් නිකන් අධ්‍යක්ෂවරුන් වෙලා කටයුතු කරන්න බෑනේ.
දැන් ඔබතුමා පත්වීම අරගෙන නිකම් මොකෙද්ද වගේ ඉන්න බෑනේ. මානව හිමිකම් අධ්‍යක්ෂවරයෙක් නම් මේ ඔහුට තියෙන ඒ ගරුත්වය ඔහුට තියෙන වගකීම් ඉෂ්ට කරන්න හැකියාව මම නායකත්වයක් වශයෙන් ඉෂ්ට කරන්නට ඕනේ. ඒ නායකත්වයේ ඒ දේ කරන්නේ නැත්නම් මානව හිමිකම් සංවිධානය ගොඩනගලා මේක තේරුම්න්නේ මට මේ දේවල් කරන්න බැරි නම් මේ බෞද්ධ ධර්ම සංවිධානය කරන්නෙත් නැහැ. මොකද මට මේ දරුවෝ ටික මට වටිනවා. මේ අනාගතය ගැන දකින්න පිරිස. තව මේ ලංකාවේ කොච්චර ජනතාවක් හිටියත් මේ දකින්න පිරිසක්. එතකොට මේ පිරිස මට මේ දරුවෝ ටික වටිනවා. ඒක නිසා මේක කටයුතු කරනවා. ඊළඟට අඩු වරප්‍රසාද සහිත දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම. දැන් දුෂ්කර පැතිවල දරුවන්ට පාසල් යන්න විදියක් නැහැ. බොහෝ මේ ඔබතුමා කිව්වා වගේ මේ සමහර සංවිධාන තියෙන බොහෝ මුදල් එකතු කරනවා. එතකොට මේ සංවිධාන වලින් මහ ජනතාවට නෙමෙයි සේවය වෙන්නේ. පොඩි දෙයක් මොන හරි ප්ලාස්ටික් කෑල්ලක් හරි ගෙනල්ලා බෙදලා පෙන්නනවා. එතන ඉඳන් එන මුදල කාටද යන්නේ? ඉතින් මේවා තමයි මේ කනගාටුදායක. තමයි එන්නේ දැන් ස්වයං වාසයලාගේ මේ අරින්ටි කාඩ් එකක් ඉෂු කරන්න වාහන පාස්යක් ඉෂු කරන්න මුදල් ගන්නවද? ඔව් ඒ සමාජික මුදලක් අය කරනවා. ඔව් සමාජික මුදල ඒක මොකද ඒක මට ලොකුවට දරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සාමාජික ගැනීමට කිසිම මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. ස්ථිර මුදලක් නැහැ. සමාජික කියන්නේ මৌলিক අවශ්‍යතා සඳහා පමණයි. ඔව් ඒක පැහැදිලිව කියන්නට ඔව් ID එකක් දෙනවා, ටී-ෂර්ට් එකක් දෙනවා, මේ වාහන පාස් එකක්. දැන් මෙහෙම ජාත්‍යන්තර මානවිකම් සංවිධානයක් අපි ඇති කරා කියන්නකෝ. ඇති කරාට මේ රට පවතින ආණ්ඩුව ආයතන වල පිළිගන්නේ නැති එකට මොකක්ද අපිට තියෙන විකල්ප? ඔව් ඒකට තමයි මේ පිළියම් ගන්නෙ. ශ්‍රී ලංකාව මේ පිළියම් ගත්ත වුණාට මේගොල්ලෝ හතපහ කර මේක මායිම් කරන්නේ නැහැ. ඒතර අපිට මෙතනට අවශ්‍ය වෙනවා හාමුදුරුවෝ දක්ෂ දැනුම තියෙන පිරිසක් අපිට එකතු කරගන්න පුළුවන්. මම විශ්වාස කරනවා අපිට මේකට මේක කරන්න පුළුවන්. මොකද අපේ මානවිකම් නිලධාරීන් හිටියට මේ ස්වේච්ඡාවෙන් ඉන්න රට වෙනුවෙන් යහපතක් කරන්නේ. නීතිය ගැන අවබෝධ නැති තැන් තියෙනවනේ. ඉතින් මම කියනවා මේකට ජේෂ්ඨ ලෝයස්ලා අපි ස්වේච්ඡාවෙන් අපි අරගෙන ඉවර වෙලා මේකට අධිකරණයට අඩු ගොනු කරන්න හරි වැඩ පිළිවෙලක් මේක අපි මේක ආරම්භ කරමු. රටෙන් මිනිස්සුන්ට බය වෙනවා. ඒක තමයි මම කිව්වේ දැන් මේ පොලිසියට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එරෙහිව අද බාර දුන්නේ මේ පැමිණිල්ල. මේ පැමිණිල්ල මෙතනින් විසඳුම් මොකද මම පැහැදිලිව සඳහන් කරේ අපිට මේ බාරදීප පැමිණිල්ල ලියුමක් වශයෙන් බාර ගන්න හැදුවේ මම නමුත් ඒක ප්‍රතික්ෂේප කරලා මානව හිමිකම් කඩකිරීම වෙනුවෙන් පැමිණිල්ලක් වශයෙන් බාර ගන්න කිව්වේ. ලියුමක් වැඩක් නැහැ නේ අපි පැමිණිල්ලක් බාර දෙනවා නම් පැමිණිල්ල තියෙන්න ඕනේ. මේ මානව හිමිකම් කොමිෂන් සභාව මේ දේ ඉෂ්ට නොකළොත් අනිවාර්යයෙන්ම මානව හිමිකම් එකට අයිතිය තියෙන විසඳුමක් නැත්නම් අධිකරණයට දාන්න. අධිකරණයෙන් විසඳුමක් ලැබෙන තුරු අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේමයි ජිනීවා එකට අනිවාර්යෙන් මේ රටේ මානව හිමිකම් කඩ වෙන ආයතන ඇරයි යනවා. මොකද විසඳුමක් තියෙන්න එපා. අපි හැමදාම මේ වෙනුවෙන් සටන් කරලා හරියන්නේ නැහනේ. මට අවශ්‍යයි මේ රටේ කොන්ද පණ තියෙන නායකයෝ ටිකක් බිහි කරන්න. මොකද මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉඳලා කටයුතු කරන අවංක නිලධාරීන් පිරිසක් ඕනේ. අන්න ඒ පිරිස කොන්ද පණ තියෙන්න ඕනේ. ආයතනයකට ගිහින් බය වෙන්න දෙයක් නැහැ. මානව හිමිකම් මේ ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂම අපේ ව්‍යවස්ථා පිළි අරන් තියෙන්නේ. අපි පිළිගන්නලා ඉවරයි. එතකොට ඒ වෙනුවෙන් අපිට ඇත්තටම බය නැති නීතියට ගරු කරන නායකයෙක් නේ හාමුදුරුවෝ ඉල්ලුවේ. අපිට තමයි හාමුදුරුවෝ ඒක තමයි අපිට හොයාගන්න බැරි අමාරුම කාරණාව. දැන් මම ගත්තොත් මම හාමුදුරුවෝ විශ්වාස කරලා ඉඳන්නේ මගේ තාත්තට විරුද්ධව බලපිටියේ මහේස්ත්‍රාත් අධිකාරිය මම සාක්ෂි දෙන පුද්ගලයෙක්. මම කියන්නේ එන්නේ වගේ චරිත ටිකක් හොයාගෙන ඉවරලා. අපි මේක කරන්න ගියොත් අපිට මාස 6ක් වගේ ඇතුළත අපි මේක ෆයිට් කරොත් අපිට මේ රාජ්‍ය යාන්ත්‍රය යම් කිසි ස්ථාවරයකට ගන්න පුළුවන් කියන මගේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම හාමුදුරුවෝගෙන් ඉල්ලීමක් කරලා මේ වෙනකොට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ළමයෙක් දාගන්න ගියාම විදුහල්පතිවරුගෙන් වෙන කාරණා පිටන එතන කලාප අධ්‍යක්ෂකවරුන් වෙන අමාත්‍යාංශේ එතකොට බදු සල්ලි වලින් වරප්‍රසාද ලබා ගන්න මේ රාජ්‍ය සේවකයෝ AC රූම් වල වැඩ කරන එකට ඉස්කෝට් එකෙන් අවසර ගන්න ID කාඩ් දීලිවර වෙලා එතනට අපි යන්නේ ඇයි ඒගොල්ලෝ හම්බ වෙන්නේ ඒකයි හරි අසාධාරණ වැඩ. ඉතින් අපට උරලාට එයා හම්බෙන්නේ යන්න බෑ. අර පැත්තෙන් මේ පැත්තට ගෝලේ පාස් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශේ. මම මේලා ආරාධනා කරනවා අපිත් එක්ක ස්වයං වාන්සේගේ සංවිධානයේ අපි සම්බන්ධ වෙන්නම් සම්බන්ධ වෙලා මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දෙමාපියන්ට අසාධාරණ වෙන දරුවන්ට අසාධාරණ වෙන පාසල අයින් වෙලා තියෙනවා. ඒ ළමයි කාලකණිවට පත් වෙලා තියෙනවා. මම දන්න ළමයි කියනවා ප්‍රින්සිපල්ට මම පීයෙන් අනින ලොකුනාම ඒ කියපු දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ මේතෙක් එනකම් ජීවිතේ අනුතුරේ තියෙන්නේ. පාසලකට දාගන්න බෑ. ඉතින් මේකට අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක මේ තියෙන පාසල් මේ අධ්‍යාපන අමාත්‍යාංශය තියෙන සෑම පාසලකටම අසාධාරණ මම දන්න තරමින් සෑහෙන
ප්‍රමාණයක් වෙනවා. ඉතින් මම හාමුදුරන්ට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඒතර මේ තියෙන ප්‍රශ්නට මැදිහත් වෙන්න කියලා අපි හාමුදුරන්ට තරේ අපි ඉල්ලීමක් කරනවා. මොකද අපිට අනිත් ජාත්‍යන්තර සංවිධාන වලින් මේකට අපි බලාපොරොත්තු වෙන උදව් ටික හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝගේ වාසිය තියාගෙන ඒගොල්ලෝ වෙන අරමුණු ඉෂ්ට කරගෙන තමයි මාධ්‍යයේ ඒගොල්ලෝ ඔයිස් කට් දෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අරගලේ පැහැදිලිව පෙන්නුවා. අරගලේ ඔයිස් කට් දීලා දේශපාලන පැතිවල තමයි ඒගොල්ලෝ විසිරලා ගියේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා අපි හාමුදුරුවෝ කෙනෙක් මේක නායකත්වයේ දරන නිසා මට විශ්වාසයක් තියෙනවා. ශාසනයට ආදරය කරන කට්ටිය තමයි මෙතනට එන්නේ. අම්මා තාත්තට සලකන අය තමයි මෙතනට එන්නේ. තමන්ගේ ස්වාමිපුරුෂය පිළිදෙර සලකන අය තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ. හොරගොඩ වංචාවකට මේ චීවරයකට ලං වෙන්න බෑ කියන මගේ විශ්වාසය තියෙනවා. ඉතින් හාමුදුරුවන්ට අපි නැවත ආරාධනා කරනවා මේ අධ්‍යාපන ශාස්ත්‍රය විතරක් නෙවෙයි රාජ්‍ය ශාස්ත්‍රයේම පගාව ලිංගික අල්ලස් ගන්න බැරි වෙන විදිහට අපි වැඩ පිළිවෙලක් කරමු. ඒතර අමාත්‍යාංශයේ ඇමතිවරුන්ටද අමාත්‍යාංශයේ ලේකම්වරුන්ටද අතිරේක ලේකම්වරුන්ට අපි උන්ට හයියක් දෙන්නොත් අපට පුළුවන් ඒගොල්ලන්ට අවුරුද්දෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නේ අපට පුළුවන් වෙනවා මාස 6න් මේ නීතිය ක්‍රියාත්මක ගන්න. මොකද රාජ්‍ය ආධාරය වැඩ කරන එකට ඔළුව කියන්නේ ඔළුව ප්‍රෙෂර් එකකින් යාරනා වැඩට යන්නේ. ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඊලින් ඕඩර්ස් එනවා. ඊලින් කෝන් එනවා. ඒක අමතන අපි හාමුදුරන්ට දන්නවා ප්‍රාදේශ සභාවට ගියත් වැඩ කර ගන්න බෑ. ප්‍රාදේශීය ලේකම් වැඩ කර ගන්න බෑ. ප්‍රාදේශීය ලේකම් පමණක් නෙමෙයි ගමේ ඉන්න ගාමසේකවත් ඒ කියන්නේ මම උදාහරණයක් දෙන්නම්. මේ මොකද්ද මේ දවස්වල උනේ මේ ගම් වතුර ප්‍රශ්නේදී මේ කොළඹ ප්‍රදේශයේ මේ කොළොන්නාවේ දුප්පත් කාන්තාවක් ගිහින් තියෙනවා විවාහ වෙලා නැහැ. අම්මයි ඒ දරුවයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් එකේ අර වියලි සලාක බඩු දුන්නනේ. වියලි සලාක බඩු ගන්න ගියලාවේදී එතන පොලිමේ ඉන්නද්දි ඒ කාන්තාව තල්ලු කරලා ලිස්ට් එකෙන් කපලා ඊට පස්සේ මගේ සංවිධානය දැකලා මට කතා කරා මං හිතුවේ මට අපේ සංවිධානයේ බැඳෙන්න කියලා. හාමුදුරනේ මට ඇත්ත කියන්නේ මම මෙන්න මෙහෙම ප්‍රශ්නයකට මම මොහොන දුන්නා. මට කිසිම දෙයක් ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ මම පහුවදා කතා කරලා මේ ඒ දරුවගේ ඒ වියලි සලාක මල්ලයි රුපියල් 25000යි අරන් දුන්නා. විශේෂයෙන්ම සඳහන් කරනවා මේ කොළඹ ගම් වතුරෙන් හානි වෙච්ච පිරිසට අර ඔවුන්ගේ දේශපාලනය බලලා තමයි ඒ මුදල් දීලා තියෙන්නේ. මෙතනත් ඉන්නවා කොළඹ ප්‍රදේශයේ ගම් වතුරට අහුවිච්ච අය. එතකොට ඒ පිරිසටත් ඒ දේ කරේ මම කතා කරා කොළොන්නාව කොහෙද කඩුවෙල මේ ප්‍රාදේශීය ලේකම් වලට අමත් මේ කොහෙද ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ගත්තාම අර කෙටි නම්බර් එකකුත් දීලා තියෙනවානේ. මෙවුන් කියන්නේ මොකද්ද? මෙවුන් කියනවා උන්ට එන තොරතුරු අනුවලු මේවා බෙදන්නේ. එතකොට එහෙමනම් මේ ආයතන මොකටද? මහා ජනතාවගේ මේ දුක් විඳින ජනතාවගේ මේ බදු මුදල් වලින් උන්ට පඩි දෙන්නේ. දැන් මම තොරතුරු ඉල්ලුවා ජනාධිපති මේ පාර්ලිමේන්තුවේ ඉන්න සේවකයන්ගේ. වරප්‍රසාද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කොච්චර වැටුප් ගන්නවද? දැන් වර්තමානයේ ආවේ කිසිම පඩියක් ගන්න නැහැ කියලානේ. මම ළඟදීම ඉදිරිපත් කරනවා උන් ගන්න පඩි සහ වරප්‍රසාද. එතකොට පාර්ලිමේන්තුවෙන් දීලා තියෙනවා උන්ගේ තොරතුරු ඉල්ලපුවාම තොරතුරු ලබා දීමට බැඳී නොමැත. ඔන්න එවන ලිපි. එතකොට මම මේවට මේ පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි ඉදිරියේදී ජනාධිපති ආණ්ඩුව දිසානායකගේ හෙන්චයියෝ ඇතුළු මේ සියලු දෙනාට මේ මහ ජනතාව දුක් විඳින්නේ නිකන් නෙමෙයිනේ. ඔව් මහා බලාපොරොත්තු මෙතනත් ඇති ඡන්දෙ දීපුනේ. අපි ඔබලා යම්කිසි මේ රටේ බලාපොරොත්තුවක් ඇතුළේ ඉන්නේ ජීවිත. එතන මේ දැන් එතකොට මේව පවතින ආණ්ඩුවට මේ වෙලාවේ මිනිස්සුන්ගේ විශ්වාසයක් කපලා තමයි ඒගොල්ලෝ මේ වෙනකට ජනාධිපතිතුමෝ වාඩි කරේ. හැබැයි වුන් දුන්න පොරොන්දුව විශ්වාසය කඩකිරීමේ පනත යටතේ මම හිතන්නේ ඒකට නඩු පවරන්න පුළුවන්. අනිවාර්යයෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ මේ බහුතරේ අපේ මිනිස්සුන්ගේ මේ තියෙන මොලේ සුද්ධ කරගන්න. නෑ බහුතරේ නෙමෙයි. අපි නැගී සිටියොත් අපි මේ පිරිසට නිහඬ වෙලා ඉන්නේ අය. කවුරුවත් නෑ නායකත්වය දෙන්න. මහානායක ලච්චරන්නේ දේශපාලනයට. ආගමික නායකයොත් කරන්නේ දේශපාලනයට. මේවා දාන්න වොයිස් කට් එක දිගටම දාන්න. අපි ආම්දුර සරල දෙයක් කියන්නේ මම වීඩියෝ එකක් දාලා තියෙනවා රුවන්වැලි මාසයයි. රුවන්වැලි මාසයේ ඇතුළේ වෙන টয়ලට් පද්ධතිය තියෙනවා. টয়ලට් පද්ධතිය ඒගොල්ලෝ පහමාරම තමයි ඕපන් කරන්නේ. 3-4 වෙනකම්ම මිනිස්සුෙක් මුත්‍රා බර කරගෙන ඉන්න බෑ. ඒකට මම වීඩියෝ එකක් දාලා තියෙනවා. හැබැයි මේ තාම වෙනකට මේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. හැබැයි එහෙම තනි කරුවට විසඳන්න බෑ. බහුතරයක් එකතු කරලා අපිට විසඳන්න පුළුවන්. මේ වෙනුවෙන් මම පැහැදිලිව කියන්නම් මේ බුද්ධ චීවරය දරාගත්තේ දාන ටිකක් වළඳලා අත් දෙක බැඳගෙන ඉන්න නෙමෙයි. අපිට දුක් මහන්සි වෙලා මිනිස්සු ගෙනත් දෙන බත් ටිකට සාධාරණයක් වෙන්න ඕනේ. අන්නේ සාධාරණ වෙන්නේ මම මේ රටේ ඉන්න සියලුම ආගමික නායකයන්ට මේ වෙලාවේදී පණිවිඩයක් ලබා දෙනවා. කාදිනල් ඇතුළු. කාදිනල් ඊළඟට අනේ කුරුක්කල්ලා අපේ මහානායක ත්‍රිනිකායක මහානායක හිමිවරු කියලා ඉන්නවා.
උන්වහන්සේලාටත් එක්ක මම යන්නේ කවදාකවත් බැහැ දකින්න සමාජ මාධ්‍යෙන් මේවා යන්න ඕනේ. මොකද දැන් මේ සම්බුද්ධ ශාසනයත් විනාශ කරනවානේ. දැන් කත්නෝරුවේ සිරිදම්මලත් ඒක නිසා අපිට අවශ්‍ය බණ කියන්න නෙමෙයි. මේ සමාජයේ දුක් විඳින ජනතාව වෙනුවෙන් හඬන්න නගලා ඒ හඬ මේ මහ පොළොවේ පැල කරන්නට ඕනේ. දැන් පැල කරලා තියෙන්නේ අපි මේ දරුවෝ ටික. මේක දැවැන්ත වෘක්ෂයක් බවට පත්කරන්න රටක සාධාරණත්වයේ මත ජීවත් වෙන්න කැමති සියලුම ජනතාව මං හිතනවා බෝධිධම්ම සංවිධානය වටා එකතු වෙයි කියලා. ඒ එකතු වුණ නැතත් මට පුළුවන් හයිය මත මේ දරුවෝ ටික අරගෙන මං කරනවා. මේ රටේ ඕනෑම කෙනෙක්ගේ මානව හිමිකම් කඩවීමත් සම්බන්ධයෙන් ඔබලට තියෙන පැමිණිලි අපිට යොමු කරන්න WhatsApp නම්බරය දෙන්නම් 074 16 500. ඒ වගේමයි ලිපිනය බෝධිධම්ම හිමි බෝධිධම්ම මානව වින්සා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය දිගාලේන ආරණ්‍ය සේනාසනය නරවැල් කැටිය පිටුවල පාර එල්පිටිය. මෙන්න මේ ලිපිනයට ඔබගේ පැමිණිලි සියල්ලක්ම යොමු කරන්න. අපේ ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ ජාතික අධ්‍යක්ෂක ඉන්නවා. මේ ජාතික අධ්‍යක්ෂක පච්චරලා ඉන්නවා සමස්ත රටම ආවරණය කරන්න. උපසභාපති ඉන්නවා නිරෝෂා මහත්මිය කොළඹ. ඊළඟට මේ අධ්‍යක්ෂවරු ඉන්ටර්නැෂනල් අපි මේ සංවිධානය විශේෂයෙන් කියනවා. මේ සංවිධානය මෙරට තුළ පමණක් නෙමෙයි සිද්ධ කරන්නේ මහත්තයා. ඉදිරියේදී අපි සියලු රටවල් වල නියෝජිත තනතුරු පත් කරනවා. මොකද අපේ රට යම්කිසි ස්ථාවරයකට මානව හිමිකම් වෙනුවෙන් මානව හිමිකම් ආරක්ෂා කරන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අන්න ඒ වෙනුවෙන් මේ කටයුතු සිද්ධ කරලා අනාගතයේ සුරක්ෂිත මානව හිමිකම් පිළිගන්නා මානව හිමිකම් ගරු කරන දැහැමි ගුණගරුක සමාජයක් ගොඩනගනවා. ඒක නිසා මම හිතනවා මේ පණිවිඩ ටික ඇති වෙයි කියලා. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් අපි ඉල්ලීමක් කරනවා සියලුම පන්සල් වලින් අපේ මේ නායක හාමුදුරුවන්ගේ මේ මානවිකම් සංවිධානයට සහයෝගය දෙන්න. අපිට මේක ඇත්තටම පන්සල් වල ස්වාමීන් වහන්සේලා අපි එකතු වුණොතින් අපිට මේක ලොකු දෙයක් කරන්න පුළුවන් මේ රටේ. ඒක නිසා සියලුම මේක බලන ස්වාමීන් වහන්සේලා මේ තමන්ගේ මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ම ඒ තමන්ගේ ගමේ ස්වාමීන් වහන්සේලා මේක WhatsApp වලින් මේ වීඩියෝ එක යවන්න. අපි මේලා ඉල්ලීමක් කරනවා හොඳ විනයක් තියෙන ස්වාමීන් වහන්සේලා මෙම අපේ නායක හාමුදුරන්ට සහයෝගය දෙන්න. මේ රට මේ වෙනුවෙන් අපට යථා තත්ත්වයට පත් කරන්න නම් මේ මිනිසුන්ගේ නීති විතර ක්‍රියාත්මක කරන්න නම් පන්සල්ල ස්වාමීන් වහන්සේලාට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මම මේක නැවත හාමුදුරන්ගේ මේක රත්නපුරේ නේද? රත්නපුර බෝධි. මම මේලාවේ පොලිස්පතිතුමාට අවධානය යොමු කරනවා. ජාත්‍යන්තර මානවිකම් සංවිධානය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තොතින් රත්නපුර දිස්ත්‍රික්කයට ලොකු හයියක් වෙන්න පුළුවන්. මොකද මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව අසාධාරණ සම්බන්ධව තියෙනවා. හැබැයි මේක පොලිසියට මේ ඉතිහාසයේ මෙච්චර කාලයක් මේ ප්‍රශ්න විසඳන්න තිබුණා විසඳන්න හොඳටම කාලෙ තිබ්බා. හැබැයි මේ විසඳන්න බෑ. හැබැයි තව පාර්ශ්වවල සහයෝගය දුන්නොත් පුළුවන් මේ ජාත්‍යන්තර මානවිකම් සංවිධානයත් එක්ක පොලිසිය නිතරම සම්බන්ධතා තියාගත්තොතින් අපිට මේ ගම්වල හොඳ නීරුගමක් තරුණ ටිකක් අපිට බිහි කරන්න පුළුවන්. වැදගත් රැකියාවලට යොමු කරන්න පුළුවන්. රටේ අම්මා තාත්තලා සලකන හොඳ යුගයක් අපිට හදන්න පුළුවන්. පන්සලකට ගරු කරන හොඳ පිරිසක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා මේක පොලිස්පතිතුමාගේ අවධානය මම යොමු කරනවා. ඒ වගේම රත්නපුර බාරවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාට මම මේක අවධානය යොමු කරනවා. මේ සංවිධානයත් එක්ක සාකච්ඡා කරලා එකතු වෙලා තම තියෙන ප්‍රශ්න වලට මේ ජාත්‍යන්තර මානවිකම් සංවිධානයේ සහයෝගය අරගෙන මොකද මේක වැටුපක් බලාගෙන කරන රැකියාව උක්තියක් නෙවෙයි. මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරුදුර තියන්නේ යම්කිසි මත්ද්‍රව්‍ය සම්බන්ධව මොනවා හරි ජාලයකට මිනි මැරුමකට උනත් මේගොල්ලෝ පිණී සිටියොතින් මේගොල්ලෝට පැය 24න් දවස් දෙකෙන් තුනෙන් මාසෙන් වෙඩිපාරක් ගන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්. ඒ අවධානය අරගෙන තමයි මේ ජාත්‍යන්තර මානව සංවිධාන වල ස්වේච්ඡාවෙන් වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා නියෝජ්‍ය පරිස්පතිතුමනි රත්නපුර දිස්ත්‍රික්කයේ බාරවේ ඉන්න නියෝජ්‍ය පරිස්පතිතුමනි සීනෝ පොලිස් නිලධාරීන්ට ඉල්ලීමක් කරනවා මේ ජාත්‍යන්තර මානවිකම් සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා ඔබලාට සහයෝගය ලබාගෙන මේ ඔබලාගේ නීතිය ක්‍රියාත්මක කරන තැනට මේ සංවිධානයත් එක්ක හොඳ සංවිධාන ප්‍රතිපත්ති ගරුක තියෙන සංවිධානයත් එක්ක සම්බන්ධය ඇති කරගෙන මේ රට යහපත් වෙනුවෙන් සිවිල් නීති සංග්‍රහය හරියට ක්‍රියාත්මක කිරීමට මේ ජාත්‍යන්තර මානවිකම් සංවිධානයේ නායක හමුදුරුවන්ගේ නායකත්වය තුළ මේ පොලිස් දෙපාර්තමේන්තුව ලබා දෙනවායි කියන එක මට විශ්වාසයක් තියෙනවා. ඔව් විශේෂයෙන්ම අපේ මේ රටේ ජීවත් වෙන කාන්තාවන් වෙනුවෙන් කෙටි පණිවිඩයක් ලබා දෙන්න අපේ උපසභාපතිතුමිය නිරෝෂා මහත්මියට අවස්ථාව දෙන්න.
මානව හිමිකම් සංවිධානයේට බෝධිධම්ම මානව හිමිකම් සංවිධානයේට සංවිධානයේ අධ්‍යක්ෂක කෙනෙක් මම මේකට එකතු වුණේ ගොඩක් වෙලාවට අපේ ලංකාවේ කාන්තාවන්ට ගොඩක්ම මේ ප්‍රශ්න තියෙනවා මොනවා හරි තැනකට ගියොත් ලිංගික අල්ලස් ගන්න බලනවා මේ අතනින් මෙතෙන්ට යන්න කියනවා දැන් මෙච්චරක් වෙලා ඔබතුමන්ලා ඒ සම්බන්ධව කතා කරා. එතකොට මම කියන්න කැමතියි මම මේ බෝධිධම්ම මානව හිමිකම් අධ්‍යක්ෂක කෙනෙක් හැටියට මම පත්වීමක් ගත්තේ මම ජාත්‍යන්තර මේ සංවිධානයේ මොකද මේ මට සෑහෙන අසාධාරණ වුණා මේ මෑතකදී මේ අර ලැබුණු ගම් වතුරෙන් වුණත් මම අපිට කිසිම සෙතක් වුණේ නැහැ. මොකද මේ දේශපාලන පරිගැනීම් දේශපාලනය හරියට මේ රජයෙන් මේ දේශපාලනික වශයෙන් පරිගන්නවා මිනිසුන්ගෙන්. ඇයි එහෙම කරන්නේ මේ ස්ත්‍රියකට ගිහිල්ලා යම් තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න බෑ. එතනින් මෙතෙන්ට යන්න කියනවා මෙතනින් එතෙන්ට යන්න කියනවා ලිංගික අල්ලස් ගන්න බලාපොරොත්තු වෙනවා. මේවා අපි නවත්තන්න ඕන. ඔව් ජාතික ඔව් මම අහන ඔබතුමියලාගෙන් මේක අපේ නායක හමුදුරගේ අවධානය මම යොමු කරනවා. යම් කිසි රාජ්‍ය ආයතනයක ලිංගික අල්ලස් ඉල්ලලා පිරිහැරයක් වෙලා මොනවා හරි යාට රෝවල් ගත වෙන්න මාස දෙක තුනක් කාලයක් පරිච්ඡේදයක් වුණොත් මානව හිමිකම් එකට නඩුවක් ෆයිල් කරන්න බෑ. මොකද ඒකට හේතුව තමයි ඒ කෙනාගේ පවුලේ ඉන්න කට්ටිය ජීවිතයේ එයාගේ අනුකූලතාවයක තියෙනවා නම් පොලිසිය පැමිණිලි දාන මානව හිමිකම් දාන පැත්ත නෙවෙයි. මුදල් පැත්ත හොයන්නේ ලීඩා රෝගියා සුවපත්කර භාවය ඇති කරගන්න කාරණාවට තමයි යෙදෙන්නේ. හැබැයි දින ගානක් තියෙනවා. දින ගාන දැම්මට පස්සේ මානව හිමිකම් එකට නඩුවක් ෆයිල් කරන්න බෑ මන් දන්න තරමින්. එතකොට මෙන්න මේව තමයි අපි කාන්තා හිංසනයේදී කතා කරන්න ඕනේ දේවල්. හැබැයි මේව පාර්ලිමේන්තුවෙන් කතා වෙන්නේත් නෑ අලුත් නීති සම්පාදනය වෙන්නේත් නෑ කාන්තාවෝ මේවට නිහඬයි. හැබැයි යම් කිසි කාරණාවකදී යම් කිසි කාන්තාවකට ලිංගික අල්ලස් ඉල්ලුවොතින් හැබැයි යාට ඔප්පු කරන්න සාක්ෂි නැහැ. මොකද ඒකට හේතුව තමයි බලය තියෙන කෙනාට රස්සාව නැති වෙයි කියලා අන්න ඒ බලය තියෙන කෙනාට එකතු වෙනවා. හැබැයි එහෙම එකතු වුණාට පුද්ගලික කෝල් වලින් කියනවා අනේ දරුවා මට සහයෝගය දෙන්න ඉඩයක් නැහැ මගේ රස්සාව නැති වෙනවා මගේ ළමයි තුන් දෙනෙක් කියනවා ට්‍රාන්ස්ෆර් දෙනවා. මේක තමයි ඇත්ත කතාව. මෙන්න මේක තමයි අපි කාන්තා ඉන්ටර්නෙට් අපි කතා කරන්න ඕනේ. මෙතෙක් කාන්තාව කොච්චර උද්ඝෝෂණ දීපත් මේ කාරණා මෙතෙක් කාන්තාව කතා කරලා නැහැ. නමුත් අපේ උපරිම සහයෝගය දෙනවා කාන්තා ඉන්ටර්නෙට් තමයි 99% මේ රටේ වෙන්නේ. හැබැයි දැන් ඊයේ පෙරේද දැක්ක පොලිසිය OIC කෙනෙක් කාන්තාවකට ගිහිල්ලා අතවරයක් කරලා තියෙනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි මිනිස්සෙක් මේ වැඩේ කරා නම් පැවිදි සතරක් කරන්න කලින් අරස් කරලා උසාවියට දාලා. හැබැයි ඒක නාර එහෙම කරලා නැහැ. නේ? ඒක නම් අපි මේ නම් කාන්තා ඉන්ටර්නෙට් වෙනුවෙන් කාන්තාව එකතු වෙන්න ඕනේ. මම ඒක විතරම කියන්නේ දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණාට මේ රටට පාලනය අපිට ඒකට බලයක් නොගන්න බෑ. හැබැයි මේ බහුතරය 140ක් 35ක්වත් කාන්තාව එකතු වුණොත් පුළුවන් මේ කාන්තාවන්ට හොඳ පරිසරයක් අපිට හදන්න පුළුවන්. ඔව් මම ඒක තමයි මම මේ වෙලාවේ කියන්නේ අපේ මේ සංවිධානයට එකතු වෙන්න කාන්තාවෝ එකතු වෙන්න අපිට පුළුවන්කම තියෙනවා එතකොට අපේ හඬ නගන්න හඬ ඉදිරියට ගෙනියන්න පුළුවන් කාන්තාව මේ රටේ තමයි මුලින්ම ඉතිහාසයේ මේ මුල්ම අගමැතිවරිය බිහි වුණේ. ඉතින් එහෙමනම් අපිට බැරි වෙන්නේ මේ අපේ කාන්තාව ටික එකතු වෙලා මම ඒක හැම වෙලාවෙම ඉල්ලීම කරන්නේ කාන්තාවන්ට එකතු වෙන්න එකතු වෙලා අපි හඬක් නගමු. මේ මගේ සංවිධානය හරහා මට පුළුවන් බෝධිධම්ම සංවිධානයට එකතු වෙලා මානව හිමිකම් සංවිධානයට එකතු වෙන්න මං ඉන්නවා මං කොළඹ දිස්ත්‍රික්කයේ මම ජාතික සංවිධායක මට පුළුවන් මේ කරන්න මම ඒකයි කියන්නේ හැම වෙලාවෙම අපේ හාමුදුරුවනේ අපේ මිනිස්සු එකතු වෙන්න අපේ කාන්තාවෝ එකතු වෙන්න සමස්ත ශ්‍රී ලංකාව තුළ සියලු කාන්තාවන් එකතු වෙන්න කියන්නේ පළාත් සියලු පළාත් නියෝජනය. අපේ සියලු පළාත්වල අපේ අධ්‍යක්ෂකවරුන් ඉන්නවා. එතකොට මුළු සමස්ත ශ්‍රී ලංකා වාසීන්ම කාන්තාවෝ එකතු වෙන්න අපේ සංවිධානයට එකතු වෙලා අපි හඬක් නගමු. අපි ළමයි වෙනුවෙන් අපේ කාන්තාවෝ වෙනුවෙන් සෑහෙන්න පෞද්ගලිකව මම ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මම මේ හඬ නගන්නේ. මම ඒකයි ඉල්ලීම කරනවා මුළු ශ්‍රී ලංකා වාසී සියලුම කාන්තාවුන් එකතු වෙන්න එකතු වෙලා අපි හඬක් නගමු. මේ තියෙන රටේ තියෙන මේ අසාධාරණයට අපි ඉදිරිපත් වෙමු. ඉදිරිපත් වෙලා පෙළ ගැහිලා අපි මේකට මොකක් හරි විසඳුමක් ලබා ගමු. බොහොම ස්තුතියි. කතා කරන්නේ නම් ගොඩක් දේවල් තියෙනවා. කතා කරලා